10 පද යව රොටි 5ක්ද කුඩා මසුන් 2 දෙනෙක්ද ඇති ළමයෙක් මෙහි සිටිය. රොටි 5යි මාළු 2යි. නමුත් මෙපමණ දෙනෙකුට ඒවා මොකක්දයි කීවේය. 10 වෙනි පදය මිනිසයන් හිඳුවන්නයි යේසුස් වහන්සේ කීසේක එතැන්හි බොහෝ තනකොළ තිබුණේය. මෙසේ ගණන් වශයෙන් 5000ක් පමණ පුරුෂයෝ හිඳගත්තෝය. රයිට්? යන්නේ 5000කට පුරුෂයෝ කියන්නේ පිරිමි අය විතර 5000ක් හිටියා. ගෑනු හිටියා, ළමයි හිටියා. ඒ කියන්නේ ලොකු සෙනගක් 5000ක් විතරක් ගන්නකො ලොකු ප්‍රමාණයක්. ඉතින් දෙවියන් වහන්සේ රයිට් යාඥා කොට රයිට් ස්තුතිකට රයිට් ජේසු මොනවද කරේ? 5000කට අධික පිරිසට කණ්ඩ දෙනවා. කෑම දෙන්නේ මේ බඩට, ශරීරයට, මාංශයට. රයිට්? ඒ කියන්නේ ඔන්න හාස්කමක් කරා නේද? ඔන්න හාස්කමක් කරා. හාස්කම් කිව්වහම අද කාලේ හාස්කම් වලට පෙරේත වෙලා යන කට්ටිය ඉන්නවනේ. ඒක තෘෂ්ණාව. ඒක දෙවියන් වහන්සේගෙන් නොවන බව. ඒක ආත්මික මුහුකුරත්වයක් වර්ධනයක් තියෙන දෙවියන් වහන්සේගේ ආත්මයෙන් මඟ පෙන්වීම ලබන වචනයට කැමැත්තට දේව කැමැත්තට සංවේදී දේව දරුවෙක්ගේ ලක්ෂණයක් නෙමෙයි. ඒක යහපත පිණිස පවතින්නේ නැති බව හොඳ ආකාරව තේරුම් ගන්න. රයිට්? ඔන්න දැන් 5000කට කණ්ඩ දුන්නානේ ජේසු. දැන් මොකද කරේ? 5000 කන්න දීපු වෙලේ ඉඳන් කන්න දීපු නිසා දැන් මෙයාගේ පස්සේ ඉන්නවා. ඇයි ඒ? දැන් අපිත් බලනවා හරි නියමයි. ඇයි අපි මේ අවුරුදු 13ක් ඉගෙන ගන්නේ කණ්ඩ. ජොබ් එකක් කරන්නේ ජීවිත කාලේ කණ්ඩ. රයිට්? අටපහ රැකියාව කරන්නේ කණ්ඩ. ව්‍යාපාර කරන්නේ කණ්ඩ. මේ හැම දෙයක්ම හැම මහන්සියක්ම දරන්නේ කණ්ඩ බොණ්ඩ. ඉතින් මේ බැලුවා අනේ ජේසුත් එක්ක හිටියොත් අපිට නේ ජේසුත් එක්ක අපිට හිටියොත් මේ ඉස්කෝලේ යන්න ඕනේ නැහැ, ඉගෙන ගන්න ඕනේ නැහැ, අටපහ රැකියාව කරන්න ඕනේ නැහැ. අපිට ඉබේටම නොමිලේටම රයිට් කණ්ඩ බොණ්ඩ පුළුවන්. ඒ නිසා දැන් මේ සෙනග රයිට් කණ්ඩ දීපු මොහොතේ ඉඳන් රයිට් මේ 5000කට අධික සෙනග දැන් ජේසු පස්සේ එන්නේ ඇයි? මොකටද එන්නේ? මෙයත් එක්ක හිටියොත් අපිට උදේට දවල්ට රැට අපිට 3 වේල බ්‍රෙක්ෆාස්ට් එක, ලන්ච් එක, ඩිනර් එක රයිට් වරදින්නේ නැහැ. ඒ කියන්නේ මේ ජේසු කියන හෝටලෙන් කන්න තමයි දැන් එන්නේ සෙනග. දැන් සෙනග එන්නේ ජේසු කියන හෝටලෙන් කන්න. මෙතන තියෙන කොන්ට්‍රාස්ට් එක බලන්න. අර සමාරියේ ලිඳ ළඟ ස්ත්‍රියට දුන්න ඔවදන බලන්න ජේසු ස්ත්‍රිය උඹ මේ ලිඳෙන් වතුර ඇදලා බොනවා. ඒක උඹගේ ශරීරයේ පිපාසය සංසිඳුවයි. හැබැයි මම දෙන වචනය ආත්මය උඹට ජීවනය වෙනවා. උඹ මේක පානය කරොත් මේ වචනය දෙවියන් වහන්සේගේ වචනය උඹගේ ආත්මයට ගත්තොත්, ආත්මය ආලෝකමත් වුණොත් උඹ සදා කාලයටම ජීවත් වෙනවා. උඹ සදා කාලයටම ජීවත් වෙනවා. අන්න ඒකයි. ඒ කියන්නේ හැම වෙලෙම මිනිස්සු මේ ප්‍රමුඛතාවය දෙන්නේ ඇහැට පේන දේ. They are led by sight, not by faith. ඇදහිල්ලෙන් නෙමෙයි ගමන යන්නේ ඇහැට පේන දේ. ඒ කියන්නේ කටට දාගන්න දේ, බඩට යන දේ, කන බොන දේ තමයි එයාලගේ ලෝකේම වෙලා තියෙන්නේ. එයාලගේ දෙයියෝ වෙලා තියෙන්නේ කන බොන දේ. කන බොන කෑමෙන් බීමෙන් එහාට මිනිහට පවා අර තිරිසන් සතාට කොහොමත්ම බෑනේ. ඉතින් මේ මිනිස්සයාට, බහුතර මිනිස්සයාට පවා අර කන බොනවා කියන අර ඒ තිරිසන් සතාගේ ඒ මානසිකත්වයෙන් එහාට එන්න බැරි වෙලා තියෙනවා. කෑම බීම උදේට කෑවොත් දවල් කෑම ගැන හිතනවා, දවල්ට කෑවොත් රෑ කෑම ගැන හිතනවා, රෑ කෑවොත් එහෙම හෙට දවසේ කන එක ගැන හිතනවා. ඔච්චරයි. ඒ කියන්නේ මුළු ලයිෆ් එකම, මුළු ජීවිතේම යාළගේ ජීවිකාව බවට වෙලා කෑම බීම සපයා ගන්න, සම්පාදනය කරන ඒක ගැනම බවට පත් වෙලා ඉවරයි. අපි දන්නවා මෙතන තියෙන භයානකකම තියෙන්නේ එක ජීවිතයයි. ඒ ජීවිතයත් කෑම බීම ෆෝකස් කරලම මැරලා යනවා නම් අන්න එතන තම ලොකු අඩුපාඩුවක්, භයානකකමක් තියෙනවා. දැන් ජේසු යොහාන් 6 වෙනි පරිච්ඡේදයේ 5000කට අධික සෙනගට කණ්ඩ දුන්නාම දැන් ඒ කණ්ඩ දීපු වෙලේ ඉඳන් ඒ 5000කට අධික සෙනග මේ ජේසු කොහෙද යන්නේ? යන තැන ජේසුව ෆලෝ කරනවා. ඇයි මෙයත් එක්ක හිටියොත් උදේට දවල්ට රැට අපි කෑම වරදින්නේ නැහැ. නොමිලේ කණ්ඩ පුළුවන්. පවුලටම කණ්ඩ පුළුවන්. බඩ පිරෙන්න කණ්ඩ පුළුවන්. රයිට්? ඉතින් එහෙම මෙයා මේ කාලා බීලා සන්තෘප්තියට පැමිණිච්ච උදවිය
තවදුරටත් ජේසුව ෆොලෝ කරමින් එද්දි ඒ ජේසු මොකද කරේ? තව එයාලට ඉගැන්නුවා දෙවියන් වහන්සේගේ වචනේ ඉගැන්නුවා. තව රයිට් එලිදරව් කරා ජේසු කවුද කියලා. එහෙම එලිදරව් කරන අතර ජේසු කිව්වා ඔයාලා මෝටිව් එක ඔයාලා මාව මොන අරමුණින්ද මගේ පස්සෙන්. මොකද ජේසු කිව්වා මා අනුව වරෙන් ෆොලෝ මී කියලා ජේසුමයි කිව්වේ. හැබැයි උඹලා මාව ෆොලෝ කරන අරමුණ වැරදි. දැන් බලන්න ඔයා මම අපි ඔක්කොම ජේසුව ෆොලෝ කරනවනේ, අනුකරණය කරනවනේ, අනුව යනවනේ. හැබැයි අපේ අරමුණ මෝටිව් එක හරිද වැරදිද බලන්න. රයිට්? මෝටිව් එක හරිද වැරදිද බලන්න. මෙතන මේ 5000කට අධික සෙනග මොනවද වැරදි අරමුණකින් ජේසුව ෆොලෝ කරා. right? You are seeking me not because you saw signs but because you ate your fill of the laws. ඇයි උඹලා මාව අනුගමනය කරන්නේ මගේ පස්සේ එන්නේ ඇයි උඹලා? යෝහන් 6 වෙනි පරිච්ඡේදයේ අපි 26 27 පද දෙක බලමු. 26 පදේ කියනවා යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබවක් නුඹලාට කියමි නුඹලා මා සොයන්නේ ලකුණු දුටු නිසා නොව රොටි කා තෘප්තියට පැමිණි නිසාය. උඹලා රයිට් බඩ කට පිරෙන්න රොටි කන්න හම්බ වුණ නිසා තමයි උඹලා මගේ පිටිපස්සේ එන්නේ. නැතුව උඹලාට මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගැන්ම වචනීය රයිට් ස්වර්ගය මේ සදාකාල ජීවනයේ ඒ සම්බන්ධව පිපාසයක් ආශාවක් කැමැත්තක් උඹලා ළඟ නැහැ. ඒ කියන්නේ වැරදි අරමුණින් එන්න එපා. 27 පදය. දැන් එතකොට දැන් මේක මම හරියාකාරව නිරාකරණ කියන්නේ ජේසුගෙන් මොනවද ඉල්ලන්න එපා බලාපොරොත්තු වෙන්න එපා පොළවේ දේවල් එහෙම කියනවා නෙමෙයි. හරි බැලන්ස් එකක් තියෙනවා. ඒ බැලන්ස් එක තේරුම් ගන්න ඕනේ. මේ බලන්න 27 පදය නැති වී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතිනා වූ කෑම පිණිස වැඩ කරන්නට. తాවකාලික කෑම. උදේ තියෙනවා හවස වෙද්දී පිළිණු වෙනවා. මේ නැති වී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතිනා වූ කෑම පිණිස වැඩ කරන්නට. හලෝ මේ අවුරුදු 60 70ක් ජීවත් වෙන මේ පොළවේ తాවකාලික ජීවිතය මේ తాවකාලික ජීවිතයටත් වඩා తాවකාලික කෑම බීම වෙනුවෙන් නාස්ති කරගන්න එපා. ඒ කියන්නේ කණ්ඩ බොණ්ඩ එපා, රැකී ආරක්ෂා කරන්න එපා, රයිට්? කණ්ඩ බොණ්ඩ ඕනේ ඒවා ඒක නෙමෙයි කියන්නේ. කෑම බීමම ජීවිතය කරගෙන ජීවත් වෙන්න එපා. ඒක తాවකාලික දෙයක්. ඒක රයිට්? යහපත පිණිස පවතින්නේ නැහැ. ඒක සදාකාලික දෙයක් නෙමෙයි. එය මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. උඹලාට අවශ්‍ය කෑම බීම මනුෂ්‍ය පුත්‍රයා දෙවියන් වහන්සේ ජේසුස් සපයන්න. ගීතාවලි 23 එක ස්වාමින් වහන්සේ මාගේ ඉඬේ රැය මට කිසි හිඟයක් නොවන්නේ. ඒක හිඟ නොවන විදිහට ජේසු උඹට සපයනවා. උඹගේ රයිට් ඔළුවේ හැම ගහක්ම කෙස් ගහක්ම ගණන් කරලා තියෙන දෙවියන් වහන්සේ. කෙතේ වැඩෙන මානෙල් මල් රයිට් අර සලමෝන් රජතුමාගේ රාජශ්‍රීයටත් වඩා අලංකාරව සෝභමානව රයිට් අන්දලා තියෙන දෙවියන් වහන්සේ. රයිට් උදේට පිපෙන හවසට පරවෙන මානෙල් මල. ඊට පස්සේ ආකාශයේ ඉන්න පක්ෂියාට පවා රයිට් කෑම බීම සපේන දෙවියන් වහන්සේ. ඔබ මම මේ දෙවියන් වහන්සේට ඊට වඩා කොච්චර අධිකයෙන් වටිනවද? එහෙනම් උඹට මට කොච්චර මේ දෙවියන් වහන්සේ දෙනවද? මක් නිසාද පියාණන් වහන්සේ එනම් දෙවියන් වහන්සේ විසින් ඔහු මුද්‍රා කොට තිබේ යයි කීසේක. රයිට්. මේ කියන්නේ මේ බලන්න නැති වී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයේට පවතිනා වූ කෑම පිණිස වැඩ කරන්නට. එය මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. මක්නිසාද පියාණන් වහන්සේ එනම් දෙවියන් වහන්සේ විසින් ඔහු මුද්‍රා කොට තිබේ යයි කීසේක. ඒ කියන්නේ ඔයා මම කොහොමද දෙවියන් වහන්සේගේ අතින් මුද්‍රා වෙනවා කියන්නේ? ඒ කියන්නේ මුළු හදවතින්ම අවංකව සැබෑකමින් ඔබ මම දෙවියන් වහන්සේ විශ්වාස කරද්දී දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ මා තුළට එනවා. ඔයාගේ මගේ මනුෂ්‍ය ආත්මයට මුද්‍රා වෙනවා. එතනින් එහාට ඔබ මම එල් ෂඩ්ඩයි ඒ දෙවියන් වහන්සේට වෙන් වෙනවා. දේව දරුවෝ විදියට. අන්න දේව දරුවෙක් වෙන්නේ එහෙම. බෝන් අගේන් කියන්නේ ආත්මික තලය තුල ප්‍රායෝගිකව වෙන්නේ ඔන්න ඔය විදියට. රයිට්.
දැන් ප්‍රශ්නයක් නෑනේ. දැන් අපි තේරුම් ගත්තා. ජේසු කිව්වා ජේසුගේ පස්සෙන් එන්න කියලා. හැබැයි වැරදි අරමුණින් නෙමෙයි. වැරදි අරමුණින් නෙමෙයි එන්න ඕනේ. ඒ නිසා බලන්න කෑම බීම පොළවේ දේවල් වලට තණ්හාවෙන් තෘෂ්ණාවෙන් ජේසු පස්සේ යන්න ඕනේ නැහැ. මොකද මේ පොළවේ දේවල් උඹට මට අවශ්‍ය පොළවේ දේවල් ජේසු කොහොමත්ම දෙනවා. මැව්ව කෙනා කණ්ඩ බොණ්ඩ රයිට් දෙන්න දන්නේ නැද්ද? දන්නවා. හැබැයි දෙවියන් වහන්සේ ඔබගෙන් මගේ බලාපොරොත්තු වෙන්නේ රයිට් පොළවේ ජීවිතේ නෙමෙයි ස්වර්ගික ජීවනය, උසස් ජීවනය, පහත් දේ නෙමෙයි උසස් දේ. තාවකාලික දේ නෙමෙයි සදාකාලික දේ ඔබ මම ලබනවට කැමති ඒ දෙවියන් වහන්සේ. ඉතින් මේ ගීතාවලියේ පරණ ගිවිසුමේ